ලෝකයේ බිහිසුණුම රැවටීම. එකම එක ලස්සන කාන්තාවක් නිසා ලෝකයේ බලවත්ම අධිරාජ්‍යයන් දෙකක් අවුරුදු 10ක් තිස්සේ මරාගත්තා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? මේ සටන නිසා ලෝකයේ ප්‍රබලම වීරයන් රැසකට තමන්ගේ ජීවිත අහිමි වුණා. කිසිම හමුදාවකට බිඳින්න බැරි වුණු මහා ප්‍රාකාරයකින් වටවුණු මේ නගරය අවසානයේ විනාශ වුණේ එකම එක දක්ෂ රැවටීම. මේ සියල්ල ආරම්භ වුණේ කුමාරයෙක් තවත් රජ කෙනෙකුගේ ලස්සන බිරිඳව හොර රහසේ පැහැරගෙන යාමත්. තමන්ගේ ගෞරවය වෙනුවෙන් පලිගන්න නැව් දහසක් පුරවාගත් මහා සීමාවක් මේ නගරය වට කළා. ඒත් මේ නගරයේ පවුරු කොච්චර ශක්තිමත්ද කියනවා නම් අවුරුදු 10ක් තිස්සේ කරපු කිසිම ප්‍රහාරයකින් ඒක බිඳින්න බැරි වුණා. දෙපැත්තෙන්ම දහස් ගණන් සිවලුන් මැරිලා හැමෝම හිතුවේ මේ යුද්ධය කවදාවත් ඉවර වෙන්නේ නැහැ කියලා. එක දවසක් උදේ බලත් සතුරු සීනාව තමන්ගේ කඳවුරු ගිනි තියලා දාලා නැව් නැගලා ගිහින් උන් ඉතුරු කරලා ගිහින් තිබුණේ එකම එක දෙයක් විතරයි. ඒ දැවැන්ත ලී වලින් හදපු අශ්වය. නගරයේ වැසියන් හිතුවේ මේක උන් ජයග්‍රහණය කරපු නිසා සතුරන් දාලා ගිය තෑග්ගක් කියලා. උන් ඉතාමත් සතුටින් මේ දැවැන්ත අශ්වයාව නගරයේ ඇතුළට අරගත්තා. එදා රෑ මුළු නගරයම ජයග්‍රහණය සමරලා බීලා මත් වෙලා නිදාගෙන ඉන්නකොට මුළු ලෝකයම හොල්ලපු ඒ බිහිසුණු සිදුවීම සිද්ධ වුණා. අර ලී අශ්වයා ඇතුලේ හැංගිලා හිටපු දක්ෂම සෙබළුන් පිරිසක් රහසින්ම එළියට ඇවිත් නගරයේ දොරටු විවෘත කළා. විනාඩි කිහිපයක් ඇතුළත මුළු නගරයම ගිනි ජාලාවක් බවට පත් වුණා. අවුරුදු 10ක් කරන්න බැරි වුණු විනාශය එක රයකින් සිද්ධ වුණා. ඉතිහාසයේ මේ බිහිසුණුම සටන හඳුන්වන්නේ ට්‍රෝයි යුද්ධය, ට්‍රෝජන් වෝ කියලා. මේ සිදුවීම වුණේ මීට වසර 3000කටත් වඩා ඉහතදී වර්තමාන තුර්කියට අයත් ප්‍රදේශයකයි. ඉතින් මේ වගේ බුද්ධිමත් ප්‍රයෝගයක් ගැන ඔබ මොකද හිතන්නේ? ඔබේ අදහස පල්ලෙහායින් කොමෙන්ට් එකක් දාන්න. මේ වගේ තවත් රහස් දැනගන්න අපි පිටුව ෆොලෝ කරන්න.